හෙලෝ එරිවන් හැමෝම හොඳින් කියලා හිතනවා. අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක්. වයින් එකක බොඩි එක අපි කොහොමද තීරණය කරන්නේ? සරලවම වයින් එකක බොඩි එක කියන්නේ වයින් එකක් ඔයගොල්ලෝ බිව්වට පස්සේ ඔයගොල්ලෝගේ පැලට් එකට දැනෙන රිච්නස් එක. එහෙම නැත්නම් මේක කොච්චර හෙවිද ඔයගොල්ලෝගේ පැලට් එකට කියන එක තමයි වයින් එක බොඩි එක කියන්නේ. වයින් එකක බොඩි එක තියෙන සාධක තියෙනවා. alcohol level of the wine, ඊට පස්සේ tannin level of the wine and sugar level of the wine, ඒත් එක්කම wine making techniques. wine making techniques වලට එන්නේ wine එක oak aging වලට ගියාට පස්සේ ඒකේ තියෙන oak characters එහෙම add වෙද්දී wine එක ටිකක් heavy වෙනවා. ඉතින් උදාහරණ විදියට පිනනෝවා එකක් ගත්තට පස්සේ පිනනෝවා කියන්නේ හරිම light body, easy drinking, crispy white red wine එකක්. ඒත් එක්කම white wine වලින් ගත්තට පස්සේ Pinot Grigio, Sauvignon Blanc කියන්නේ හරිම easy drinking light bodied grape වලට තමයි අයිති වෙන්නේ. full body වලට ගත්තට පස්සේ Cabernet Sauvignon Shiraz වගේ grape එකක් ගත්තම high tannin high alcohol ඒත් එක්කම ඔයගොල්ලෝ බිව්වට පස්සේ හරි බරක් richness ගතියක් ඔයගොල්ලෝගේ palate එකට දැනෙනවා. සරලවම drop down කරොත් මෙන්න මේ ඔක්කොම informations ටික හිතන්න වතුර එකක් බොනවා කියලා. වතුර එකක් බිව්වට පස්සේ ඔයගොල්ලන්ට වතුර එක බොනවද කියලාවත් තේරෙන්නේ නැහැ. මේ වතුර හරි clean, cleanse, easy to drink. ඊට පස්සේ ඔයගොල්ලෝ බොනවා skim milk එක, ඒ කියන්නේ low fat milk එක. little bit ඔයගොල්ලන්ට ඕන දැනෙනවා powerful touch එකක් palate එකේ ටික වෙලාවක් තිබිලා නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බොනවා heavy full cream milk එක. full cream milk එක බැලුවා පස්සේ ඔන්න ඔයගොල්ලෝගේ palate එකේ තියෙන කාල සීමාව වැඩි වෙලා ඒක තව creamy ගතිය දිවෙන් මැකිලා යන කාල සීමාව ගොඩාක් දුරට යනවා. ඔන්න එතකොට ඔයගොල්ලොන්ට තේරෙනවා කොහොමද මේ වයින් එකේ බර තීරණය කරන්න කියලා. ඉතින් හැමෝම මේක අදහස ඔලුවට අරගෙන ඔයගොල්ලෝගේ වයින් කල්චර් එකත් එක්ක යද්දි මේ දෙක ගලපාගෙන ගියොත් ඔයගොල්ලන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. Cheers guys.